ආයුබෝවන් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මං අද ඔයාලට කියන්න ආවේ පොතේ ඉතිහාසය ගැන. ඇත්තටම මොකක්ද මේ පොතක් කියන්නේ? පොතක් කියන්නේ නූල් වලින් හෝ වෙනත් ක්‍රම වලින් එකට බඳින ලද කඩදාසි පිටු එකතුවකින් සමන්විත මුද්‍රිත හෝ අත් අකුරු සහිත කෘතියක්. පොතේ පරිණාමය දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. කඩදාසි හොයාගන්න කලින් ඈත අතීතයේදී ගස්වල කොළවල ලිවීමෙන් විවිධ පොත් නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම උදාහරණයක් විදිහට ඔයාලා කවුරුත් දන්න ශ්‍රී ලංකාවේ අපේ පුස්කොළ පොත් හඳුන්වන්න පුළුවන්. පස්සේ කාලෙකදී චීනය විසින් තීන්ත හොයා ගැනීම නිසා පොත් ලිවීම වැඩි දියුණු වුණා. ලෝකයේ ප්‍රථම ග්‍රන්ථය විදිහට සැලකෙන්නේ වසර 2000කට පමණ පෙර චීනයේ ලියා ඇති බුදුදහමට අයත් වජ්ජ සූත්‍රය. අඩි 12ක් පමණ දිග කොළයක තමයි මේක ලියලා තියෙන්නේ. ඒකේ ආරක්ෂාවට රෝල් කරලා මැටි භාජනයක බහා ගබඩා කරලා තිබිලා තියෙනවා. ලොව ප්‍රථම නවකතාව ජපන් ජාතික කාන්තාවක් ලිව්වා කියලා තමයි විශ්වාසය තියෙන්නේ. ලංකාවේ ප්‍රථම නවකතාව වෙන්නේ ඔයාලා අපි කවුරුත් දන්න මාටින් වික්‍රමසිංහ මහතා විසින් රචිත ලීලා නවකතාව. වර්තමානයේදී පොතක් විදිහට සලකන්න නම් ISBN අංකය අනිවාර්යයි. කාර්මික විප්ලවයත් එක්ක මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම නිසා පොත් මුද්‍රණය ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. විශේෂයෙන්ම චීනයේ තිබුණු මේ මුද්‍රණ ක්‍රමය දේශ ගවේෂකයන් විසින් බටහිරට ගෙන ඒමත් බටහිර ජාතිකයන් ඒක දියුණු කිරීමත් නිසා ඇතැම් අය මුද්‍රණ යන්ත්‍රයේ හිමිකරුවන් බටහිර පිරිස කියලා වරදවා වටහාගෙන තියෙනවා. නමුත් ඇත්තටම සිද්ධ වුණේ චීනයේ නිර්මාණය කරපු මුද්‍රණ යන්ත්‍රය යුරෝපීයන් විසින් වැඩි දියුණු කිරීමයි. ක්‍රිස්තු වර්ෂ 1550 දී පමණ ප්‍රථම වරට බයිබලය මුද්‍රණය වුණා. අද වෙනකොට පොත් විවිධ වර්ග විදිහට අපිට දකින්න පුළුවන්. නවකතා, කෙටි කතා, යොවුන් නවකතා, කාව්‍ය ග්‍රන්ථ, චිත්‍රපොත්, ළමා කතන්දර ආදී විදිහට මේවා වර්ග කරන්න පුළුවන්. වර්තමානයේ තාක්ෂණයේ දියුණුවත් එක්ක පොත් විවිධ භාෂාවලට පරිවර්තනය වෙන්නත් පටන්ගෙන තියෙනවා. පොතක සාමාන්‍යයෙන් යම්කිසි තොරතුරක්, කතාවක් හෝ දැනුමක් තමයි අඩංගු වෙන්නේ. ගොඩක් වෙලාවට ඒක ඉතිහාස කතාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කාගේ හරි ජීවිත අත්දැකීමක් වෙන්න පුළුවන්. කොහොම වුණත් පොතක් කියන්නේ කෙනෙකුට කියවලා යම් දෙයක් ජීවිතේට එකතු කරගන්න පුළුවන් දෙයක්. ඉතින් පොතක් කියන්නෙම හිත නිවන භාවනාවක්. පුද්ගලයෙකුගේ ජීවිතය වුණත් කනපිට ගහන්න පුළුවන් බලයක් පොතකට තියෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් පොතක කොටස් මොනවද, අනිවාර්යයෙන්ම පොතක තියෙන්න ඕන දේවල් මොනවද වගේ ටිකක් ඉක්මනටම අරගෙන ඔයාලට එන්න. මේ ඔයාලගේ දැනුම් පාරාදීසය. Book Verse by Tharu.